ආයිබෝ යනවද මාත් එක්ක පොඩි ගමනක් යන්නේ. මේක නම් කොච්චර හදිසියෙන් ගියා. මාර සුන්දර ගමනක්. කියන්න වචන නැහැ. හරි එහෙනම් යමුකෝ. මම මේ ඇවිත් ඉන්නේ මහා නුවර දළදා මාලිගාවට. නෙළුම් මල් වට්ටියක් අතර ගත්ත මම මාලිගාව පැත්තට ඇවිදගෙන ගියේ. ලොකු සතුටකින්. මාලිගාවට කොච්චර ගිහලා තිබ්බත් පත්තිරිප්පුවට යන්න බැරි වුණ මට එදා ලොකු chance එකක් වුණා පත්තිරිප්පුවට. හරිම සතුටයි. හරි ඉතින් ඊට පස්සේ අපි කට්ටියම ටිකක් ඇතුළේ ඉඳගෙන ඉඳලා එළියට බැස්සේ දළදා මාලිගාවට ගියාට කවදාවත් දැකලා නැති කෞතුකාගාරය බල. දැන් කියන්න එපා ඉතින් ඕක ඇතුළේ වීඩියෝ කරන්න බෑ කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ගොඩක් පුරාවස්තු මේක ඇතුළේ තියෙනවත් එක්ක අපි පණ දාගෙන 10 11 ඉගෙන ගත්ත පුරාවස්තු ගොඩක් තියෙනවා. ප්‍රාග් ඓතිහාස යුගයට පූර්ව ඓතිහාස යුගයට අයත් දේවලුත් තියෙනවා. දැන් ඉතින් කියන්න එපා. නුවර ගැන අපි දන්නවා. ඒක අපිට කියලා දෙන්න ඉන්න එපා. බ්ලා 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 කියලා. ඔන්න ඉතින් අපි දැන් එළියට ආවා. දැන් නම් හොඳටම බඩගිනි. අපි ගෙලින්ම ආවේ සහසු වෙනට. කොතුරයි සෙපා ඉඩ නැති හින්දා වෙනම ඉඳගත්ත මම යාළුවා තෝසේ අරන් කෑව යාළුවේ. සහසු වෙනට ඇවිල්ලා අච්චාරු නොකා යන්න බෑනේ. ආහා මේ අච්චාරුවේ 10න් 9ක් දෙන්න. ඒකත් කකා අපි නුවරඑළිය පැත්තට යන්න ගියා. අසාසිට ඔබ සැමට ස්තුතියි. එහෙනම් අපි ගියා. කියන්නම තුගුණානේ. මේකෙන් පස්සේ නුවරඑළිය වීඩියෝ එක දානවා. ඒ නිසා ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න.